Hi bang. මොනවද වෙලියෙන්නේ? අපේ බෑන්ඩ් එකේ චුටි කෑලි ගොඩක් තියෙනවා අපි ගාව. මෙතන තියෙන මුලින්ම ගත්තාම අපි ගාව X5 ලගේ එනවා U45 ඔයගොල්ලන්ගේ ඉන්නිය මොනිටර් එක. මේක මොනෝ මේගොල්ලන් ස්ටීරියෝ එකකුත් තියෙනවා. සම්පූර්ණ මේ කට්ටියන තමයි බෑන්ඩ් එකේ ඉස්සර අපේ ෆ්‍රන්ට් ලයිනර් සම්පූර්ණ වයර්ලස් කරලා ඒගොල්ලන්ට ෆුල් ෆ්‍රීඩම් මේ දීලා තියෙන පර්ෆෝම් කරන්න ඒගොල්ලන්ට එන්ගේජ් වෙන්න ඉස්සර ඔඩියන්ස් එකත් එක්ක ඒගොල්ලෝ සම්පූර්ණ වයර්ලස් මාර ලේසි ඒගොල්ලන්ට ලොකු බඩු බෑග් අරන් එන්න ඕනේ මේක රීචාර්ජබල් type C සාමාන්‍ය ගිග් එකක් දැන් අද උදේ 9ට පටන් ගත්තේ දැන් හවස 5:00 වෙලාව අපි තාම එක දිගට ගිහුවා තාම මේ පවර් එක ඔන් කරනවා පවර් එක ඔන් එකේ තියෙනවා ඊට පස්සේ ඒක ගැන කෙටියෙන් කියලා අපි ඊළඟට යන්න පුළුවන් A48 ගිටාර් වයර්ලස් එකට ගිටාර් වයර්ලස් එක ගත්තාම අපේ අච්චියා ඉන්නවා අච්චියාගේ ගිටාර් එක වයර්ලස් කරලා තියෙන්නේ මෙයා අච්චියට ගන්න තියෙන්නේ මේක ට්‍රාන්ස්මිටර් and receiver දෙකක් තියෙනවා receiver එක ගැහුවා එයාගේ පැඩල් එකට ට්‍රාන්ස්මිටර් එක ගැහුවා එයාගේ ගිටාර් යුනිට් එකට easy peasy then අපේ deliver එකේ bass unit එක ගත්තා පස්සේ bass unit එක තමයි මේ තියෙන්නේ මේක P58 එක tune එක මේක අච්චියක වගේම A58 එයාගේ ට්‍රාන්ස්මිටර් එක සරලයි tune එකක් තියෙනවා ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා රීචාර්ජබල් ලොකුම මෙයා පවර් එකට ප්ලග් කරලා මෙයාගේම තියෙන charge කරන පුළුවන් යුනිට් එක ඊට පස්සේ මේ ටික තමයි තියෙන්නේ අපේ තියෙන චූටි කෑල්ල ඔය එක සැරේ කීයක් devices කීයක් use කරනවද? එක සැරේ අපේ බෑන්ඩ් එකේ wireless units 6ක් වගේ use කරන්න පුළුවන් දැන් අපි ඉන්නේස් use කරනවා wireless guitars use කරනවා ඒ දේවල් ඔක්කොම පාට දැන් මේ අද semi outdoor. yes semi outdoor අද ප්‍රශ්නයක් වුණේ නැද්ද? කිසි අවුලක් නැහැ අපි full smooth වැඩේ දිව්වා දැන් වැඩේ ඉවරයි මේවා රැකයක් උස්සන් වලද මේවට නෙවෙයි නෑ මේ උස්සන් වලදී නෙවෙයි අපේ wireless mic ටික power box එක විතර තියෙන්නේ මේ වගේ charger කෑල්ලක් ගත්තොත් මාර ලේසි එක ගැව්වා ගිගේ පටන් ගන්නලින් පැයක් විතර charge කරගන්න පස්සේ මේක full දුවන දින වැඩි okay thank you good luck